ඔන්න ඉතින් නේද මේ ඊයේ පෙරේදා අපේ පොලිස් පොඩ්ඩා ගැන එක නිියස් මැවුණනේ දැන් ඔන්න ඇප හම්බුණා. එයාට ඇප හම්බෙලා එලියට ආවා මහජන ප්‍රතිචාර මැද්දේ නේද පොලිස් පොඩ්ඩා ගිය හැකි දැන් අපි කට්ටීම දැක්කනේ. ඉතින් මේ ඒහා සම්බන්ධව ඉන්නවනේ දැන් නීතිඥවරයෙක් නේද. ඉතින් එයා ගැන තමයි මෙන්න මේ නිවුස් එකේ සඳහන් වෙන්නේ. ටයිටල් එක තියෙන මෙන්න මේ වගේ. මා අත්අඩංගුවට නොගන්නේ ඇයි නියෝග කරන්න සැඟවී සිටි වන්නිනායක මරුණම නේද වන්නිනායක අධිකරණයෙන් ඉල්ලයි. වැඩිදුරටත් අපි බලමු මේ නිවුස් එකේ මොනවද තියෙන්නේ කියලා. තමන් අධිකරණයට පැමිණීමට පෙර අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළා තියෙනවා. ඒ අනුව මෙම අයදුම්පත අද දින අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. ගල්කිස්ස අධිකරණය පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා ඇති වූ ගැටලුවක් අදාළව මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස මෙමගින් ඉල්ලා සිටියා. ඔහු සොයාගන්න අවස්ථා කිහිපයකම පොලිස් කණ්ඩායම් යෙදුවත් සොයා ගැනීමට නොහැකි වූ බව තමයි පොලිසියෙන් වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. දැන් මෙයා කාටද කෝල් කරන්නත් කිව්වනේ වෙලා නේද? ඔයගොල්ලෝ වීඩියෝ වල දකින්න ඇතිනේ. මම මෙයාට කෝල් කරනවා මෙයා මගේ බැජ්ජා නේද? මොකක් හරි කළා ඉතින් මොකක් හරි කරගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ නේද? ඉතින් බලමු ඉතින් නීතිය දැන් කාටත් එකයි. මහජනාන්තුවක් යටතේ දැන් නීතිය සැමටම එක හා සමාන විදියට යොදනවා කියලා අපිට පේනවා. ඒ ගැන අපි පොලිසියට ඊට පස්සේ නීතිය සල්සන ආයතන වලට අපි හිසනමාචාර කරනවා. ඉතින් ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ දේවල් වලට මොකද ඕගොල්ලෝ ගැන ඕගොල්ලෝ හිතන්නේ කියන එක කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ ස්පෙෂල් වීඩියෝස් විතරයි අපි ගේන්නේ. ඒකින්ද LK+ TV නාලිකාව subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. හැමදෙම දැක ගන්න මාහිමි